දැන් ඉතින් සහේලි තමන්ගේ ජීවිතේ නැති කරගන්න දෙපාරක්ම try එකක් ලබා දුන්නා. හැබැයි වාසනාවට එයාව බේරගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් කොහොම හරි මේ දෙයත් එක්ක මේ ගැන සහේලිගේ කොල්ලටත් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි හැබැයි එහෙම කරගන්න ගියා කියලා ගොඩාක් වෙලාවට මේ තාත්තා හිත හදාගන්න සූදානම් වෙලා නැහැ. ඉතින් හැබැයි අම්මා හැමතිස්සෙම කියන කාරණාවක් තමයි දැන් සහේලි මේ තත්ත්වයෙන් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. එයා වෙන රටකට යවන්න පුළුවන් කමකුත් නැහැ. මොකද එයා වෙන රටකට යවුවත් ගොඩාක් තනි වෙනවා. එතකොට අර සහේලි ළඟටම වෙලා ඉන්න මේ මිනිසුන්ට වෙලාවක් නැහැ. එහෙම වුණාම මෙයාට තනියම හිතලා මෙයාගේ ජීවිතේ නැති කරගන්න හිතුනොත් ඒ වෙන්න යන දේ තියෙන භයානකකම ගොඩාක් වෙලාවට කතා කරන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් කොහොමනත් දැන් තාත්තයි එතකොට අයියයි මේ දෙන්න හැසිරෙන විදියෙන් බාප්පලා හැසිරෙන විදියෙන් මේ දරුවා කඩාගෙන වැටලයි තියෙන්නේ. ඉතින් අම්මා හැබැයි මේ ඉවසන එක හරිම පුදුම දෙයක් විදියට අපිට පේන්න තියෙනවනේ. විශේෂයෙන්ම මේ අම්මට පුළුවන් තදින් කියන්න මේ ළමයට එහෙම කරදර කරන්න එපා කියලා. මේ ළමයාත් එක්ක කතා කරන්න වෙනද වගේ ඉන්න කියලා කියන්න පුළුවන් කමක් ඒ හයියක් නැහැ. ඉතින් කොහොමනත් මේ තාත්තා වුණත් කාලයකට කලින් අර තමන්ගේ මල්ලි බලන්න ගිහපු මනමාලිත් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ වගේම මේ තාත්තත් ගොඩාක් වෙලාවට මේ කෙනාව රවට්ටලා තියෙනවා. ඒ නිසා තමයි දැන් තාමත් උත්තරයක් ලබා දෙන්න මේ ගෑනු කෙනා කටයුතු නොකලේ කියන ඒ කාරණේ විතරක් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි දැන් මේ දරුවගේ ජීවිතේ බේරෙන්න ඕනේ. විශේෂයෙන්ම සහේලි දැන් කීප වතාවක්ම ජීවිතේ නැති කරගන්න ගියා. ඒ වෙලා තියෙන කාරණා පේනකොට තමන්ගේ දරුවගේ ජීවිතේ මීටත් වඩා ලස්සනට ගත කරන්න අවස්ථාවක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කිසිම තේරුමක් ඇති දෙයක් විදියට කාටවත් පේන්නේ නැති බව තමයි අපි හැමෝටම කතා කරන්න අවස්ථාවක් තියෙන්නේ. කොහොම හරි සහේලි නැවත වතාවක් මේ වගේ කරදරයක් කරගත්තොතින් ඒකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා කියන කතාව ගැන අපි මතක් කරන්නට උනන්දුවක් තියාගන්නවා. ඒ වගේම තමයි සහේලිව දැන් S2 ළඟින්ම තියාගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි පරණ දේවල් අමතක කරලා මේ හැම දෙම කටයුතු කරගෙන යන්නට ඕනේ. මොකද දිගින් දිගටම ওই දේවල් මතක් කරලා ඉන්න එකෙන් සිද්ධ වෙන්නේ මේ දරුවට හානියක් කියන එක ගැන මතක් කරાવી කියලයි අද අපිට අනිවාර්යෙන් කතා කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි සහේලි ගැන ඉදිරියටවත් ආදරෙන් බලන්න ආදරෙන් කතා කරන්න මේ දේවල් නම් තේරුමක් වෙන එකක් නැහැ. මොකද මේ කට්ටිය හදන එකේ තරම් ලේසි දෙයක් වෙන්නේ නැති නිසා.